right guys සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා channel එකට අද Spring Boot development series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්නේ අද තියෙන environment setup එකත් එක්ක කරන්න අපිට Intel GID එක download කරගන්න මම මේකේ ක්‍රමයක් කියලා දෙන්නම් Intel GID එකේ ultimate version එක free download කරගන්න මේක commercial වැඩවලට පාවිච්චි කරන්න එපා education වැඩවලට පාවිච්චි කරන්න right ඉතින් කොහොමද මේක download කරගන්නේ කැමති කෙනෙක් කමියුනිකේෂන් එක පාවිච්චි කරගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ quick course එක කරන හොඳට ප්‍රමාණවත් කමියුනිකේෂන් එක අල්ටිමේට් එක ඩවුන්ලෝඩ් කරන්න හැටි ෆ්‍රී මං කියලා දෙන්නම් right මෙතන සර්ච් කරගන්නවා Intel GID කියලා මෙතන Intel GID Ultimate කියන එකට ගියොත් එයාලගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් උඩින්ම තියෙනවා Intel GID Ultimate කියලා දාලා මගේ Windows operating system එකේ select කරලා තියෙන Windows එක මම මේ වෙලාවේ වැඩ කරන නිසා එහෙම නැත්නම් Linux වලට වඩා මාරු වෙන්නත් පුළුවන් Mac එකක් තියෙන කෙනෙක් Mac වලට මාරු වෙන්නත් පුළුවන් මෙන්න මෙතන right හරි ඊට පස්සේ දැන් අපිට තියෙන Windows නිසා අපි මෙතන Windows exe file එක download කරන්න ඕනේ සාමාන්‍යයෙන් මෙතන GB දෙකකට කිට්ටු වෙන්නේ නැති ඊට පස්සේ communication එක download කරන්න මෙතනින් communication එක download කරගන්න පුළුවන් ඔයා මෙතන select කරන OS එක අනුව මෙතන change වෙලා තියෙයි right එතකොට Windows වලට ඇවිල්ලා මම Ultimate එක download කරන්න හරි එතකොට මෙතන 1.2 GB වගේ තියෙනවා මම මේක දවස් කීපයකට කලින් මාසකට විතර කලින් download කරා Linux වලට Linux වලදී නම් මට මතක හැටියට 1.5 GB වගේ තිබ්බා මේක Mac එකට මම download කරේ නැහැ right ඉතින් මෙතනින් download කරගන්න ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද මේකේ crack එක ගන්න කියලා හරි එතකොට ඒ වැඩේට ඔයාලට එන්න සිද්ධ වෙනවා වෙබ්සයිට් එකට මේක තියෙන්නේ git කියලා තමයි name කරලා තියෙන්නේ මෙතන තියෙනවා JetBrains ලට අදාළව පොඩි daily update වෙන කෝඩ් සෙට් එකක් තියෙනවා මෙතන මෙතන crack එකකුත් තියෙනවා මම crack එක පාවිච්චි කරන්න අනුමත කරන්නේ නැහැ ඔයගොල්ලන්ට මෙතන තියෙනවා මේ license කියලා folder එක මේ license කියන folder එකට අදාළව තියෙනවා මෙන්න මේ 2025 කියන එකට ගියොත් මේගොල්ලෝ මේක daily update කරනවා ඉතින් මේ මාසේ අපේ තියෙන්නේ 5/27 නේ හරි මේ 5/27ට අදාළව ඉතින් මෙතන දීලා තියෙනවා activate කරන්න අදාළ කරන කෝඩ් එක මම මේක link එක දෙන්නම් ඔයගොල්ලන්ට අපිට මෙතනින් මේක දාලා ඇක්ටිවේට් කරගන්න තමයි තියෙන්නේ right මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මම අප වීඩියෝ කරන්න right අපි මේක දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි දැන් අපිට කරන්න තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගන්න බැහැ right එතකොට අපිට එන්න පුළුවන් අපේ ඩවුන්ලෝඩ් ඩිරෙක්ටරි එකට සාමාන්‍යයෙන් මෙතන ඩවුන්ලෝඩ්ස් කියන ෆෝල්ඩර් එක තියෙනවා මෙතන අපේ ඩවුන්ලෝඩ්ස් එක පෙන්නනවා ඉතින් මෙතනින් ක්ලික් කරා නම් අපිට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් right එතකොට මේ විදිහට තමයි මේක පෙන්වන්නේ අපිට right මම මේක ඩබල් ක්ලික් කරගෙන ඉන්ස්ටෝල් කරගමු අපි ඩිෆෝල්ට් ඩිරෙක්ටරි එක මෙහෙමම තියන්න මේක චේන්ජ් කරන්න එපා මේ ස්ටෙප් එකේදී මේ හැම එකටම අපි ටික්ස් දාන්න ඕනේ Intel GID එක ෂෝට්කට් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ ඒ වගේම ප්‍රොජෙක්ට් එකක් අපිට ෆෝල්ඩර් එකක තියෙන දේ ප්‍රොජෙක්ට් එකක් විදිහට ඕපන් කරගන්න පුළුවන් වෙනවා මේක ටික එක දාන්න අනිවාර්යයෙන් ඊට පස්සේ මේ අප්ඩේට් වේරියබල් පාත් එක දාන්න ඒ කරලා right එතකොට මෙතන පල්ලෙහා තියෙනවා create associations කියන කොටසක්. එතකොට මේක කියන්නේ දැන් හිතන්නකෝ ඔයා Java project එකක් development කරනවා. එතකොට .java file එකක් ඔයාට තියෙන එකක් අපි double click කරොත් start කරගන්න ඕනේ ID එක මොකද්ද කියලා තමයි මෙතනින් බලන්නේ. Java class එකක් නම් Intel GID එකෙන්. ඊට පස්සේ Kotlin project එකක් නම් ඒ විදිහට. දැන් හිතන්නකෝ ඔයාගේ ප්‍රධානම භාවිතා කරන ID එක Intel GID එක නම් ප්‍රශ්නයක් නෑ මේ ඔක්කොම ටික් කරන්න. හරිද? ඔය Java වැඩවලට විතරක් පාවිච්චි කරනවා නම් මේක දාගන්න. ඔයාලට pom.xml එකක් නැහැ ඒ වගේ දෙයක්. මෙතනින් දාගත්තත් එතකොට මම mainly Intel GID එක පාවිච්චි කරන නිසා මම මේ ඔක්කොම Intel GID එකෙන් open විදියට set කරගන්නවා. right
බස් මම නෙක්ස්ට් කරන්න ඊට පස්සේ ඉතින් අපිට ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ රයිට් මේකට පොඩි කාලයක් ඇයි සාමාන්‍ය විනාඩි දෙකක් ඒ වගේ ප්‍රමාණයක් දෙකක් තුනක් හරි දැන් අපේ environment variable path එක වෙනස් කරලා තියෙන නිසා අපිට මේක රීබූට් කරන්න සිද්ධ වෙනවා එතනයි රීබූට් now කියන බටන් එක ක්ලික් කරලා finish කරන්න රයිට් එතකොට ඔය විදිහට තමයි අපි මේක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ අපේ ID එක දැන් අපි ID එක ඉන්ස්ටෝල් කරගත්ත නිසා දැන් අපි ID එක ස්ටාර්ට් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා ඩෙස්ක්ටොප් එක icon එක තියෙනවා දැන් icon එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න ඊට පස්සේ මේගොල්ලන්ගේ terms and condition වලට accept කරන්න වෙයි ඊට පස්සේ මම දෙන්නම් don't send කියලා මෙතනින් ඊට පස්සේ අපිට තියෙනවා දවස් ටික ට්‍රයල් එකක් තියෙනවා එහෙම නැත්නම් අපිට පුළුවන් ලයිසන් එකක් දීලා ඇක්ටිවේට් කරගන්න කොට ලයිසන් එකට ගියොත් මේක සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඇක්ටිවේෂන් කෝඩ් එකක් ගන්න ලයිසන් සර්වර්ස් තියෙනවා මේක යන්න එපා අපේ දැන් කරන්න හදන වැඩේ තමයි මේ ඇක්ටිවේෂන් කෝඩ් කියන එකට ගිහින් මම කීවනේ GitHub එකේ තියෙනවා කියලා රිපෝ එකක් ලයිසන්ස් කීස් ඩේලි ඉෂු කරන හරි එතකොට මම මේ ෆුල් කෝඩ් එක කොපි කරගන්න යන්නේ කොපි කරගෙන මේක එතන පේස්ට් කරන්න ඊට පස්සේ ඇක්ටිවේට් කරමු හරි එතකොට අපිට මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන් ඔය විදිහට තමයි අපි මේක IntelliJ IDEA Ultimate එක ෆ්‍රී පාවිච්චි කරන්න තියෙන්නේ අපිට මොකක් හරි ඉෂුව එකක් වුණොත් ඊළඟ දවසේ මේක ඇක්ටිවේට් එක අයින් වෙලා තිබුණොත් ඔයාලට තියෙන්නේ මේකේ ඊළඟ ඩේ එකට අදාළව ඒගොල්ලෝ කී එකක් රිලීස් කරනවා දැන් උද පා 27 පා 28 වෙනිදාටත් කී එකක් රිලීස් කරනවා ඒ කී එක දාගෙන වැඩ කරන්න තමයි තියෙන්නේ ඒක කිසිම ගැටලුවක් නැතුව ඔයාලට මේක ඕන තරම් කාලයක් පාවිච්චි කරගෙන යන්න පුළුවන් මම මේ සයිට් එකේ ලින්ක් එක දෙන්නම් රයිට් ඉතින් ඔය විදිහට අපිට අපේ පළවෙනි ප්‍රොජෙක්ට් එක දැන් අපිට හදාගන්න පුළුවන් රයිට් රයිට් එහෙනම් ඔන්න අපේ ඉන්ස්ටෝල් කරගත්ත වැඩේ කම්ප්ලීට් ඊළඟට මොකද කරන්න තියෙන්නේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරලා බලන්න රයිට් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරන්න මෙහෙමයි නිව් ප්‍රොජෙක්ට් එකට එන්න ඉස්සෙල්ලාම මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට ප්‍රොජෙක්ට් නේම් එක ඉස්සෙල්ලා දෙන්න ඕනේ දැන් අපිට නම YouTube ටෙස්ට් කියලා දුන්නා හරි YouTube ටෙස්ට් කියලා දුන්නා ඒ කරලා අපිට තියෙනවා මෙතන JDK version එක තෝරන්න අපි 17 install කරගත්තේ 17 එක මෙතන select කරලා තියෙන automatic තව version install කරලා තිබ්බොත් මෙතන list කරලා තියෙනවා right එතකොට මම මේ විදිහට මේක තියලා මම create button එක press කරන්න එතකොට අපිට අලුතෙන් project එකක් මෙතනින් create කරගන්න පුළුවන් පළවෙනි පාරම මේක open කරද්දී මේ හැදෙන Java class එක වැඩ කරන්න නැති වෙයි මේ අලුත් version එක වැඩ කරන්නේ නැහැ එතකොට ඔයා කරන්න ඕනේ වැඩේ තමයි මෙතන තියෙන ඩොට් තුන ප්‍රෙස් කරලා මේ ප්‍රොජෙක්ට් එක ක්ලෝස් කරන්න ක්ලෝස් ප්‍රොජෙක්ට් දීලා ඊට පස්සේ අපව මෙතෙන්ට එනවා මෙතනින් ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලට මේ ක්ලාස් එක රන් කරන්න පුළුවන් අයිකන් එක පෙන්නයි right සමහර version වල තමයි මේක තියෙන්නේ ඒකට මම මේ ටික දැනට අයින් කරන්න අයින් කරලා සිස්ටම් print එකක් අපි දාගමු right ඉතින් අපිට රන් කරගන්න පුළුවන් මේ main method එක එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සිස්ටම් print එකක් දාලා තියෙන්නේ hello and welcome කියලා ඒ අවුට්පුට් එක print වෙලා තියෙනවා right අපි ඊට පස්සේ ඉගෙන ගමු කොහොමද postman install කරගන්නේ කියලා ඒ වීඩියෝ එක ඊළඟට අපිට තියෙන්නේ environment setup එක ඉවර වෙලා අපි ඊට පස්සේ අපේ spring boot app එක development ටික පටන් ගමු right ඒ වගේම පොඩි උදව්වක් ඉල්ල ගන්නක් තියෙනවා මොකද එකක් තමයි වීඩියෝ එකට like එකක් දාලා subscribe එකක් කරගන්න දෙන්න ඊළඟ එක තමයි ඔයගොල්ලන්ගේ software development කරන යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ බොහෝ දෙනෙක් Spring Boot සහ Java ගැන දන්නේ නැහැ දැන් මඩුයි නිසා ඒගොල්ලන්ට පොඩක් ෂෙයා කරන්න වීඩියෝ එක එතකොට ඒගොල්ලන්ට මේ දේවල්
අසට ඉගෙන ගන්න පුළුවන් ඒ දෝ කරලා දෙන්න බොහොස්තුතියි මොනහට ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න මම ගිට්හබේ ලින්ක් එක දාලා තියන්නම් ඔයගොල්ලන්ට මේක අරගන්න පුළුවන් විදිහකට මේකේ ක්‍රැක් වර්ෂන් නම් මනම් පාවිච්චි කරන්න එපා අපි දන්නේ කොහොමද කියන්න වර්ෂන් තියෙනවා ක්‍රැක් මේ විදිහට කෝඩ් එකක් දෙන එක මම හිතනවා සේෆ් කියලා හරි right thank you හැමෝටම see you good day